නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නම් පැවිදිසා උපසම්පදාව පිළිපීම සඳහා තුන්වතාවක් තිසරණය ලබා දෙය යුතු වෙනවා. ඒකත් අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට. හිතන්න ඒ විදිහට ආචාර්යයන් වහන්සේ ශික්ෂාපද ශික්ෂාපදයන් නෙමෙයි. මේ විදිහට සරණාගමන පදය. බුද්ධං සරණං ගච්ඡාමි. මේ විදිහට සිල් දීමක් සිද්ධ කරනවා. අන්න ඒ සිල් දෙන අවස්ථාවේදී ඉමංචපන සරණගමන උපසම්පදං පටිච්චිපිත්වා මේ කියන සරණාගමන උපසම්පදාව ප්‍රතික්ෂේප කොට අනුඤ්ඤාත උපසම්පදා ඒකතෝ සුද්ධියා වට්ටති. අනුදැන වදාලා වූ උපසම්පදාව ඒකතෝ සුද්ධියනුත් වටිනවා. කමක් නැහැ. සාමණේර පබ්බච්චාපන උබතෝ සුද්ධියාව වට්ටති. නමුත් සාමණේර පැවිද්ද උබතෝ සුද්ධියෙන්මයි වටින්නේ. වටින්නේ කියලා කියන්නේ සිද්ධවන්නේ උබතෝ සිද්ධියෙන්ම උබතෝ සුද්ධියෙන්මයි. දෙපාර්ශ්වයක පිරිසිදුභාවය හේතු කරගෙන. නෝ ඒකතෝ සුද්ධිය. එක් පාර්ශ්වයක පිරිසිදුභාවයෙන් සාමණේරයෙකුගේ පැවිද්ද සිද්ධවන්නේ නැහැ. හරිද? ඇයි අතනදී අර එහෙම කතාවක් කිව්වේ? සරණෝම ඉමං සරණ ගමන උපසම්පදම් පටිච්චිපිත්වා මේ සරණාගමන උපසම්පදා ප්‍රතික්ෂේප කොට කියලා කියන්නේ. ඒ තුන් සරණාගමනෙන් උපසම්පදාව ඒ අවස්ථාවේ විතරයි. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප කළා. නේද? ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ මොකක්ද? ඥාති චතුර්ථ විනය කර්මය අනුදැනව දාලේ. ඒක නිසා අන්නේ ඥාති චතුර්ථ උපසම්පදාව ඒකතෝ පාරිශුද්ධි. ඒ කියන්නේ කර්ම වාගාචාර්යයන් වහන්සේලා නිවැරදිව ඒක උච්චාරණය කරලා දේශනා කරනවා නම් උපසම්පදාව පිහිටනවා. නේද? මේ පැත්තේ අර උපසම්පදා අපේක්ෂකයාගේ උත්තර දෙන අවස්ථාවේදී පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා කියලා අර මුල ඒකත් අර නිකන් මුල් අවස්ථාවේදී නිකන් පුබ්බ කරන පුබ්බ කිච්ච වගේ නේ යන්නේ නේද? පූර්ව අවස්ථාවේ ප්‍රශ්න විසඳීමක්නේ. සම්පූර්ණ කර්ම වාක්‍ය කවුද දේශනා කරන්නේ? කර්මාචාර්යයන් වහන්සේලානේ. ඒකනේ උපසම්පදාව සිද්ධවන්නේ. ඒක නිසා කියන්නේ ඒකතෝ සුද්ධිය. ඒකතෝ සුද්ධියෙන් එනවා. ඇයි මෙහෙම කියන්නේ? තස්මා එබැවින් උපසම්පදා අවස්ථාවේදී සච්චේ ආචාර්ය යම් හේකින් ආචාර්යයන් වහන්සේ ඤත්ති දෝසංචේව කම්ම වාචා දෝසංච වජ්ජත්වා කම්මං කරෝති. ඤත්තිය හරියට පිහිටවනවා නම් කර්ම වාක්‍ය හරියට දේශනා කරනවා නම් අන්න එතනදී සුඛතං හෝති ඒ උපසම්පදාව මැනීම කරවූ එකක් වකටපත් වෙනවා. ඒ කියන්නේ උපසම්පදාව වේ භික්ෂුවට පිහිටනවා. ඒකතෝ පාරිශුද්ධි. හැබැයි පබ්බජ්ජායපන පැවිදි අවස්ථාවේදී පැවිද්දෙහිදී ඉමානි තීනි සරණානි මේ කියන තුන් සරණයන් බුකාර ධකාරාදීනං ව්‍යංජනානං ඨාන කරණ සම්පදං අහාපෙන්තේන ඒව මේ පැවිදි කිරීම අවස්ථාවේදී මේ කියන තුන් සරණයන් තුල දැන් බුද්ධ කියන වචනේ බුකාර බු යන්න තියෙනවා ඊට පස්සේ ධකාරේ තියෙනවා මෙන්න මේ ආදී වූ ව්‍යංජනයන් සම්බන්ධව ව්‍යංජනයකට අදාළව ඨානයක් තියෙනවා ව්‍යංජනයකට අදාළව කරණයක් තියෙනවා. අන්නේ ඨාන කරණ සම්පදාව ඒ මනාකොට යෙදීම කියන දේ අහාපෙන්තේන ඒව. හාපේති හාපනය කරනවා කියලා කියන්නේ ඇයි? යමක් හාපනය කරනවා කියලා කියන්නේ අඩු කරනවා, දුරු කරනවා, විනාශ කරනවා, නැති කරනවා. ඒක නිසා අන්නේ ඨාන කරණ සම්පදාව හාපනය නොකොට, විනාශ නොකොට ආචාර්යේන අපි ආචාර්යයන් වහන්සේ විසින් අන්තේවාසිකේන අපි මේ පැවිදි අපේක්ෂකව අතවැසි හිමිනම විසින්ද වත්තබ්බානි ඒ තුන් සරණ මනාකොට කිය යුතු වෙනවා නේද මොනවද ඨාන මොනවද සරණ කියලා කියන්නේ සරණ නෙමෙයි කරණ කියලා කියන්නේ ඒ කියන්නේ මේ අපි දැන් උච්චාරණයේදී කියනවානේ මොනවද තියෙන්නේ කණ්ඨජ කියනවා දන්තජ කියනවා ඔට්ඨජ කියනවා මුද්ධජ කියලා මෙන්න මේ වගේ විවිධ අක්ෂර වර්ග කියනවානේ ඉතින් ඒක සම්බන්ධව ඨාන කියලා කියන්නේ ඒ කියන්නේ අපේ මේ දිව ගිහිල්ලා සමහර තැන්වල වදිනවා. නේද?
දිව ගිහිල්ලා මේ ඉස්සරහා වදිනවා. එහෙම නැත්නම් මේ මුදුනේ වදිනවා. උඩු තල්ලේ වදිනවා. එහෙම නැත්නම් මේ කන්ටේ මේ බොට්ටුවේ මේ ගෙලට උඩින් මේ උඩු තල්ලේ කෙළවරේ ගිහින් වදිනවා. නේද? මෙන්න මේ වගේ ගිහිල්ලා වදින තැන අනුව උච්චාරණය වන හඬ වෙනස්. ඒක නිසා මේ ඨාණය කියලා කියන්නේ යම් ශබ්දයක් උච්චාරණය කරද්දී අර විදිහට යම් දෙවැනි අවයවයක් තමා ගාවට ඇවිල්ලා ස්පර්ශ වෙනවා නම් හරිද? ඒ ස්පර්ශ වීම හේතු කරගෙන මේ මුඛය තුලින් නික්මෙන වායු ධාරාවට යම් බාධාවක් සිද්ධ කරනවද? ඇහිරීමක් සිද්ධ කරනවද? අන්න ඒ විදිහට ස්පර්ශ වීමට ලක් වන තැනට අපි කියන වචනයක් මොකක්ද? ඨාන කියලා. පැහැදිලි? ඨාන කියලා කියනවා. ඊළඟට ඒ ස්පර්ශ කිරීම කරන අවයවයක් තියෙනවනේ. අන්නේ ස්පර්ශ කිරීම කරන අවයවයට අපි කියනවා ඊට අදාළ කරණය කියලා. කරණය කියලා. නේද? දැන් මේ දිවේ මුල මුල කියන්නේ මේ මුල නෙමෙයි. මේ ඉස්සරහා තියෙන එක නෙමෙයි. ඒක තමයි දිවේ අග. දිවේ මුල තියෙන්නේ. මේ පිටිපස්සේනේ නේද? අන්නේ දිවේ මුල ගිහිල්ලා කන්ටේ වදිනවා. බොටුවේ වදිනවා. එතකොට අපි අක්ෂර වලට කියන මොනවද කියලාද? කණ්ඨජ කියලා. ඒ කියන්නේ මේ දිවේ කෙලවර ගිහිල්ලා මේ බොටුවේ වදිද්දි එන හුස්ම ධාරාවට හුස්ම නෙමෙයි වායු ධාරාවට යම් බාධාවක් වෙලා අර සාමාන්‍ය වෙන උච්චාරණයෙන් පොඩක් වෙනස් වෙනවා. ඒ විදිහට වෙන උච්චාරණයේ අක්ෂර වලට අපි කියනවා කණ්ඨජ කියලා නේද? අකුහ විසර්ජනීයානාං කණ්ඨක් කියලා අපට එන්නේ. ඒ කියන්නේ අකාරය අකුහ සංස්කෘතියද අපේ කු කියලා කියන්නේ එකෙන් ක වර්ගය. කා ඝ ගා ඝ න. ඔන්න ඔය ටික කණ්ඨජාක්ෂරය. ඊට පස්සේ හකාරය කණ්ඨජාක්ෂරය. එහෙනම් අන්න ඒවා ටික කණ්ඨජයි. ඊළඟට දිවේ මැද ගිහිල්ලා ඒ කියන්නේ මේ දිවේ මැද්ද උඩුතල්ලේ ගිහිල්ලා වදිනවා. ඒවට අපි කියන මොනවයි කියලාද? මුද්දජාක්ෂර කියන්නේ. නේද? මූර්ධජ 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 මුද්ද කියලා කියන්නේ ඇයි? මුදුන මුදුන. නේද? මුදුන ගිහිල්ලා වදිනවා. ඊට පස්සේ දන්තජාක්ෂර තියෙනවා මේ දත්වල හැප්පිලා. ඊළඟට මේ යටිතොල උඩුතොල වල හැප්පිලා නේද? එතනදී දිව හැප්පීමක් නෙමෙයි වෙන්නේ. ඒවට අපි කියනවා ඔට්ටජ ඔට්ටජ නේද? උපෝපාද්මානීයානාන් මෝෂ්ඨක්. ඒ ඒ කියන්නේ පා බාන්න තොල වහගෙන පයන්න කියන්නේ. තොල් දෙක වහගෙන පයන්න කියන්නේ බලන්න. ඉතින් ඇයි තොල් අරින්නේ? ඒ කියන්නේ මේ තොල එකිනෙක වැදෙන්න ඕන පයන්න කියවෙන්න නම්. නේද? පා භ බා භ ම. අන්න. ඒකයි. ඨානය සහ කරණය කියලා කියන්නේ. දැන් ඔය වගේ ඨාන කරන සම්පදාව අහාපෙන් තේන එක හාපනය කරන්නේ නැතිව ගෙවීමක් නොකරන ආචාර්යයන් අපි අන්තේවාසිකයන් අපි වත්තම්බානි ආචාර්යයන් වහන්සේ විසිනුත් අන්තේවාසික හිමි නම විසිනුත් ඒ විදිහට නිවැරදිව කියන්න ඕන නේද? ඒක නිසා ඒකයි කිව්වේ බුද්ධං කියන එක බුද්ධං. අය බුන්දං කිව්වොත් එහෙම වැරදි. ඒක ආචාර්යයන් වහන්සේ කිව්වත් එහෙමයි ශිෂ්‍යයා කිව්වත් එහෙමයි. ඒතර ආචාර්යයන් වහන්සේට ඒ වචනේ කියවෙන්නේ නැත්නම් එහෙනම් මොකද කරන්නේ? වෙන කෙනෙක්ට දෙන්න ඕන නේද? කියවෙන වෙන කෙනෙක්ට දෙන්න ඕන. Taman වැඩි හිටියා කියලා හරියට උච්චාරණය වෙන්නේ නැතිනම් මොකද මේක මේ ශාසනයනේ. Tamanගේ දෙයක් නෙවෙයිනේ. මේකයි. ඔබතෝ පාරිශුද්ධියක්. සචේ ආචාර්යෝ වත්තුන් සක්පොති යම් හේකින් එතනදී ආචාර්යන් වහන්සේට කියන්න පුළුවන්. හරිද? හරියට කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම කියනවා. අන්තේවාසිකෝ න සක්පොති. අතවැසිය කියන්නේ මොකක් කියලාද? කියන්නේම බුද්ධං සරණං ගච්ඡාමි. හරියනවද? නැහැ. නවට්ටති. අන්තේවාසිකෝ සක්කෝති. අතවැසියට පුළුවන්. හැබැයි ආචාර්යන් වහන්සේට බෑ. ඒත් වටින්නේ නැහැ. උභෝපිවා න සක්කොන්ති. දෙන්නටම බෑ කියවන්න. න වට්ටති. එහෙනම් එහෙම වටින්නෙත් නැහැ. සචේපන උභෝපි සක්කොන්ති වට්ටති. දෙන්නටම පුළුවන්ද? එහෙනම් වටිනවා කියනවා. නේද? එහෙනම් දැන් මේ අද තියෙන විදිහට පැවිද්ද හරියටම පිළිටන්ට නම්
කොහොමද වෙන්න ඕන? ආචාර්යයන් වහන්සේටත් උච්චාරණය හරියට පුළුවන් වෙන්න ඕන. අන්තේවාසිකයටත් හරියට පුළුවන් වෙන්න ඕන. නේද? ඒක නිසා අර පුංචි ළමයි සමහර විට පැවිදි කරවනවා. ඒ අයට හරියට උච්චාරණය වෙන්නේ නැතිනම් එහෙම හිතන්නේ නැහැ පැවිදි. හොඳට හුරු කරන්න ඕන. පොඩි අයට හරි පහසුයි හුරු කරවන්න. හොඳට කට හුරු කරගන්න. හොඳට. එහෙම හරි පැවිදි කරවන්න ඕනේ එහෙම. දැන් තියෙන විපසම්පදා ක්‍රමය අනුව ඤත්ති චතුර්ථ කර්මයනේ තියෙන්නේ. ඒක ඒකතෝ පාරිශුද්ධි. හිතන්න බැරි වෙලාවත් මේකම තිබුණා නම් එහෙම වයසක කෙනෙක් වුණොත් එහෙම යාර ලේසි වේද උපසම්පදාව ගන්න. දැන් අද ක්‍රමයට නම් පුළුවන්. මොකද ඒකතෝ පාරිශුද්ධිනේ. සීමාවට ගිහිල්ලා ආචාර්යයන් වහන්සේලා කර්ම වාක්‍ය කියපුවාම උපසම්පදාව පිළිහිටනවා කොහොමද? හැබැයි මේ විදිහට මේ සරණාගමන උපසම්පදාව තිබුණා නම් එහෙම උබතෝ පාරිශුද්ධි උපසම්පදාවක්. එතකොට ආචාර්යයන් වහන්සේ කොහොම හරියට කීවත් උපසම්පදාපේක්ෂයා කීවේ නැත්නම් එහෙම පිළිහිටන්නේ නැහැ. නේද? පිළිහිටන්නේ නැහැ. එතකොට හිතන්නේ පිළිහිටියයි කියලා. හැබැයි පිළිහිටලා නැහැ. ඒකයි. ඒක නිසා අද ක්‍රමයේ ඒ අතින් බලපුවාම හොඳයි. තියෙන එක විනය කර්මයක්. ඥාති චතුර්ථ විනය කර්මයක්. දැන් මෙතන සරණාගමනයේ සම්බන්ධව අපිට එහෙම එකක් ආවද? සරණාගමන උපසම්පදාව ගැන. ඒක එහෙම ආවේ නැහැ. ඒ වෙනසත් මතක තියාගන්න. ඉමානිච පන දදමානේන මෙන්න මේ කියන සරණගමන ශික්ෂාපදයන් දෙන්න භික්ෂූන් වහන්සේ විසින් එතන ඒවං කම්ම වාචායම්පි ඉති බුත්තං. ඔතන අට කතාවෙන් ටීකාවක එන පාඩයක් ඔතනට කියවෙනවා මේ විදිහමයි කර්ම වාක්‍යයක් සම්බන්ධවත්. හරිද? ඒ කියන්නේ මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි ඉති එවං ඒක සම්බන්ධානි අනුනාසිකන්තානි වා කତ୍වා දාතබ්බානි. මේ විදිහට එවං ඒක සම්බන්ධානි වා අනුනාසකන්තානි වා කତ୍වා දාතබ්බානි. ඒ විදිහට අනුනාසික අන්ත කොට දෙද්දී ඒක සම්බන්ධානි කତ୍වා දාතබ්බානි. අනුනාසික කියන්නේ මොනවටද? අනුනාසික කියන්නේ නිග්‍රහිතයටම කියන වචනයක්. අපි සිංහල බිඳුව කියලා කියන්නේ. හරිද? ඒ බිඳුවටම තමයි අනුනාසිකය කියලා කියන්නේ. එහෙනම් ඒක අනුනාසිකන්තානි අනුනාසිකයේ අන්ත කොට දෙද්දී ඒක සම්බන්ධානි කତ୍වා දාතබ්බානි. එකට එක සම්බන්ධ කොට මේ ශික්ෂාව දෙන්න ඕන. මේ සරණ ගමනේ දෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? ඒක අපිට ටීකාවේ කියනවා ඒක සම්බන්ධානීති ඒකතෝ සම්බන්ධානි. එකක් වශයෙන් සම්බන්ධ වී තිබෙන. ඒ කියන්නේ මොකක්ද? අනුනාසිකන්තං කତ୍වා දාන කාලයේ මේ අනුනාසිකයක් අන්ත කොට බිඳුවක් අන්ත කොට දෙන අවස්ථාවේදී. ඒ කියන්නේ අපි බුද්ධං සරණං ගච්ඡාමි. අනුනාසිකන්ත කියන වචනේ තේරුම මොකක්ද? අකාරාන්ත කියන වචනේ තේරුම මොකක්ද? ඔව් අයන්නක් අන්ත කොට ඇති නේද? මකාරාන්ත කියන්නේ ඇයි? මකාරයක් අන්ත කොට ඇති. එහෙනම් අනුනාසිකන්ත කියලා කියන්නේ ඇයි? අනුනාසිකයක් අන්ත කොට තියෙන. බුද්ධං කියන වචනේ අන්තය මොකක්ද? බිඳුව. ඒකයි ඒකට අනුනාසිකන්ත කියලා කියන්නේ. එහෙනම් මේ විදිහට බුද්ධං කියවොත් ඒක අනුනාසික අන්තයක් මෙහෙම දෙන අවස්ථාවේදී බුද්ධං සරණං ගච්ඡාමි. අන්න එහෙම දෙන්න එපා කියලයි මේ කියන්නේ. කොහොමද දෙන්න කියන්නේ? ඒක සම්බන්ධානි කତ୍වා. ඒක සම්බන්ධානි. එනිසා ටීකාවේදී කියනවා බුද්ධං ඉති සරණං ඉති පදානංච බුද්ධං සහ සරණං මෙන්න මේ පද අතරද සරණං ඉති ගච්ඡාමි ඉති පදානංච අන්තර. සරණං සහ ගච්ඡාමි කියන මේ පදයන් අතරද විච්ඡේද මකත්වා විච්ඡේදං අකත්වා බෙදීමක් සිඳීමක් නොකොට ඒක සම්බන්ධං ඒව කତ୍වා දාතබ්බානි ඉති බුත්තං හෝති. එකට එක ගැටලා මේක දෙන්න කියලා. එකට එක සම්බන්ධ කරලා. හරිද? ඒ කියන්නේ අපි නිග්‍රහිතාන්ත කොට දෙනවා නම් බුද්ධං සරණං එහෙම දෙන්න එපා කියලා. කොහොමද දෙන්න කියන්නේ එහෙනම්? ඔව් බුද්ධං එහෙම නවත්තන්නේ නැතු හොඳද? බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. අර අතර නතර කරනවද? නතර කරන්නේ නැහැ. නතර කරන්න එපා කියලායි මේ කියන්නේ. ඊළඟට මකාර ඒවං විච්ඡින්දිත්වා මකාරන්තානිවා කତ୍වා දාතබ්බනි. එහෙම නැත්නම් කියනවා
බුද්ධම් සරණම් ගච්ඡාමි නිග්‍රහිතාන්ත නෙමෙයි දැන් මකාරාන්තයි මේ විදිහට ඒවන් විච්ඡින්දිත්වා අන්න බුද්ධම් සහ සරණම් අතර යම්කිසි කාල හිඩසක් තියලා හරිද කාල හිඩසක් තියලා මකාරාන්තානිවා කତ୍වා දාතබ්බානි මකාරාන්ත කොට දිය යුතුයි කියලා. එහෙනම් එතනදී කොහොමද අපි උච්චාරණය කරන්නේ? බුද්ධම් සරණම් ගච්ඡාමි ධම්මම් සරණම් ඔය හල් මකාරි කියලා පුංචි හිඩසක් එනවා. අනේ හිඩස තියන්න කියලායි මේ කියන්නේ. අන්ධ කට්ට කතායන් නාම අන්ධ කටුවාවෙහි මෙන්න මේ විදිහට නාමං සාවෙත්වා මේ තමන්ගේ නම කීර්තනය තමන්ගේ නම අර අස්වන්න සලස්සලා තමන්ගේ නමත් කියලා අහං බන්තේ බුද්ධ රක්කිතෝ යාව ජීවං බුද්ධං සරණං ගච්ඡාමි ඉති බුත්තම් මෙන්න මේ විදිහට කියලා තියෙනවා කියලා. ස්වාමීනි බුද්ධ රක්කිත නම් වූ මම දිව්‍ය අතිතාක් බුදුරණන් වහන්සේ සරණ යමි. තං ඒක අට්ඨ කතායම්පි නත්තේ කියනවා. ඒක අන්ධ කටුවාවේ තිබුණාට වෙන කිසිදු එක් කටුවාවකවත් ඒක නැහැ. පාලියම්පි නවුත්තං අපිට පෙළෙත් එහෙම එකක් ආවද? නම කියලා කියන්නේ කියලා. නැහැනේ. ඒ නිසා තේසං රුචිමත්තමේව. ඒක ඒ අයගේ කැමති මාත්‍රයක් විතරයි. තස්මා න ගහේ තබ්බා. ඒක ගන්න එපා. නහි තථා අවදන්තස සරණං කුප්පති इति. එහෙම නොකියුවයි කියලා. ඒ කියන්නේ අහං බන්තේ බුද්ධ රක්කිතෝ කියලා තමාගේ නම කීර්තනයේ නොකොට උදෙක්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා එහෙම කීවා කියලා න සරණං කුප්පති. එයාගේ සරණ අර කෝපයීමක් වෙනවද බිඳීමක් වෙනවද? එහෙම දෙයක් වන්නේ නැහැ. අනුජානාමි භික්කවේ ඉමේහි තීහි සරණ ගමනේහි පබ්බජ්ජං උපසම්පදං. භාග්‍යතුන් වහන්සේ අවසානයේදී ඔය ක්‍රමයේ කියලා දීලා අවසානයේදී දේශනා කරනවා අනුජානාමි භික්කවේ මෙන්න මේ තුන් සරණාගමනෙන් පබ්බජ්ජං උපසම්පදන්ති. ඒ විදිහට ඉමේහි බුද්ධං සරණං ගච්ඡාමි इति ආදීහි මේ කියන බුද්ධං සරණං ගච්ඡාමි මේ කියන ආදී වූ මේවයින් එවං තික්ඛත්තුං උබතෝ සුද්ධියා බුත්තේහි තීහි සරණ ගමනේහි තුන් වතාවක් උබතෝ සුද්ධිය සහිතව උබතෝ සිද්ධියෙන් යුතුව තුන් වතාවක් මේ තුන් සරණාගමනයේ කී කල්හි පබ්බජ්ජං චේව උපසම්පදංච අනුජානාමි පැවිද්දද උපසම්පදාවද ඒ පැවිදි අපේක්ෂකයාට අනුදැන වදාරනවා. ඒ කියන්නේ එයා පැවිදි වෙද්දී මොකද වෙන්නේ? උපසම්පදා වෙනවා. නේද? උපසම්පදාව පිළිටනවා. තත්ත එතනදී යස්මා උපසම්පදා පරතෝ පටික්කිතා යම් හේකින් පසු වෙන අවස්ථාවක් එතනදී මේ විදිහට උපසම්පදාව ප්‍රතික්ෂිප්ත වුණා. තස්මා එබැවින් සා එය ඒතරහි සරණමත්තේන ඒව න රුහති. ඒක කියන්නේ මොකක්ද? ඒ කියන උපසම්පදාව ඒතරහි දැන් මේ කාලෙදී උදෙක් සරණ මාත්‍රෙන් න රුහති එහෙම නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපසම්පදාව පිහිටන්නේ නැහැ. හැබැයි පබ්බජ්ජාපන යස්මා පරතෝ යම් හේකින් මේ පසුව පැවිද්ද අනුජානාමි භික්කවේ ඉමේහි තිහි සරණ ගමනේහි සාමනීර පබ්බජ්ජං ඉති අනුඤ්ඤාතා ඒව. කොයි අවස්ථාවකදී අනුදැන වදාලේ? කවුද පැවිදි වුනේ? රාහුල ස්වාමීන් වහන්සේ නේද? රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි කරවන්නට කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියපුවාම අනිත් පැත්තට අහනවා ස්වාමීනි කොහොමද පැවිදි කරවන්නේ? එහෙනම් සාරිපුත්‍රය මෙන්න මේ විදිහට අනුජානාමි භික්කවේ ඉමේහි තීහි සරණ ගමනේහි සාමනීර පබ්බජ්ජං. මහණෙනි මේ තුන් සරණාගමණයෙන් සාමනීර පැවිද්ද අර සාමනීර පැවිද්ද අනුදැන වදාරනවා. තස්මා එබැවින් සා ඒතරහිපි සරණමත්තේන ඒව රුහති. ඒ කියන සාමනීර පැවිද්ද සාමනීර පබ්බජ්ජාව හුදෙක් සරණ මාත්‍රයෙන් පිහිටනවා. හරිද? තුන් සරණාගමණයෙන් පිහිටනවා. එත්තාවතාහි මෙපමණකින්ම සාමනීර භූමියම් පතිට්ඨිතෝ හෝති. මේ පුද්ගලයා සාමනීර භූමියේ පිහිටනවා වගටපත් වුණා. සචේ පනේස මතිමව හෝති පණ්ඩිත ජාතිකෝ. ඉතින් යම් හේකින් මේ පුද්ගලයා මතිමත්. ඒ කියන්නේ පණ්ඩිත ජාතිකෝ කරුණු කාරණා වැටහෙන නුවණ සහිත පුද්ගලයෙක් නම් එහෙම අතස්ස තස්මින් ඒවට හානේ සික්ඛාපදානි උද්දේශිතබ්බානි. ඒ තැනදීම ඒ පුද්ගලයාට ශික්ෂාපද උදෙසීමක් සිදු කරන්නට කියලා කියනවා. නේද? තස්මින් ඒවට හානේ කියලා කියන්නේ මොන අවස්ථාවේද? මොනට හානේද? පැවිදි කරා නම් මේ විහාරයේ විහාරයේදී කියන අදහසද? නෑ මෙතනදී කියනවා තස්මින් තහනේ කියලා කියන්නේ සාමනීර භූමියන් පිටට්ඨානේ. ඒ සාමනීර භූමියෙහි
පිහිටි තැන හිදීම. ඔව් අර විදිහට කන්නත් පුළුවන්. ඉතින් මේ සාමණේර භාවයට පත්වන්නේ යම් අවස්ථාවකද යම් තැනකදීද ඒ අවස්ථාවේදී. මොකද මෙයාට පඬිත ජාතිකා කියලා කියවනේ. කරුණු කාරණා වැටහෙනවා. එතනදී බලන්න ශික්ෂාපද ටිකත් ඒ අවස්ථාවේදීම කියලා දෙන්න කියලා. ඇයි අනිත් කෙනෙකුට පඬිත ජාතික නෙවෙයි නම් එහෙම? කරුණු කාරණා වැටහෙන්නේ නැතිනම් එහෙම? ඉතින් එයාට වෙනමම අරගෙන කියලා දෙන්න ඕන. නේද? නිකම්ම ජාතරූප රජිත පටිඝහනා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් කෙරුවට ඉතින් කියවයි හැබැයි අර්ථයක් දන්නවද? නැහැ. එහෙනම් එයාට වෙන මේ කාරණු කාරණා කියලා දෙන්න ඕන. කතං කෙසේද යතා භගවතා උද්දිට්ඨානි යම්සේ භාග්‍යතුන් වහන්සේ උදෙසන ලද්දේද ඒ විදිහට තමයි කිය යුතු වන්නේ. බුත්තං හේතං එනිසා කියන ලදී මොකක්ද? අනුජානාමි භික්කවේ සාමණේරාණං දස සික්ඛාපදානි. මහණෙනි මේ සාමණේර හිමිවරුන්ට දස ශික්ෂාපද අනුදැන වදාරනවා තේසුච සාමණේරෙහි සික්ඛිතුම්. ඒවා තුල සාමණේර හිමිවරුන් විසින් හික්මීම පිණිස හික්මීමට මේ ශික්ෂාපද 10 අනුදැන වදාරනවා. පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්චගීත වාදිත විසුක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨානා වේරමණී, උච්චාසයන මහාසයනා වේරමණී, ජාතරූප රජිත පටිඝානා වේරමණී ඉති. උදිට මහා වග්ගය අපිට තව පොඩ්ඩක් දුරකදී ඔය කාරණා හම්බ වෙනවා. මේ විදිහට අන්ධකට්ට කතායන් පන. පෙළේදී ওই විදිහට කියලා තියෙනවා. හැබැයි අන්ධකටුවාවේදී කියලා තියෙනවා කොහොමද? පන අහං භන්තේ ඉත්තං නාම ස්වාමීනි මම මෙනම් නම් ඇත්තේ. ඒ කියන්නේ මොකක්ද? මම මෙනම් නම් ඇත්තේ කියන්නේ අහං භන්තේ බුද්ධ රක්කිතෝ කියලා එතනට ගලපන්න ඕනේ. නේද? අහං භන්තේ බුද්ධ රක්කිතෝ යාව ජීවං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒවං සරණදානං විය සික්ඛාපදානානම් පිබුත්තං. අර කලින් සරණා සමාදන් කරවීම වගේ මේ ශික්ෂා සමාදන් කරවීමෙදිත් අන්ධ කටුවාවේදී කියලා තියෙනවා. හැබැයි කියනවා තං නේව පාලියක් න අට කතාසු අත්ති. ඒක පෙළෙත් නැහැ අටුවාවලක් නැහැ. තස්මා යතා පාලියාව උදිසිතබ්බානි. ඒකින්ද එක එකව කරන්න එපා කියනවා. පෙළේ කියලා තියෙන විදිහට ඒ උදසීම සිද්ධ කරන්න. ඒ ශික්ෂාපද සමාදන් කරවීම කරන්න කියලා. හැබැයි එහෙම කියලා කියනවා ඒක නිසා පෙළේ තියෙන විදිහට මුදසන්ත කියලා කියනවා. පබ්බජ්ජාහි සරණ ගමනේහි ඒව සිද්ධා සික්ඛාපදානි පන කේවලං සික්ඛා පරිපූර්ණත්හං ඥානිතබ්බානි. හැබැයි කියනවා මේ මොනවා කියවත් පබ්බජ්ජාහි මේ පැවිද්ද කියන දේ සිද්ධ වෙන්නේ මොකන්ද? සරණ ගමනේහි ඒව සිද්ධා. අර මුලින් කියපු තුන් සරණා ගමනයෙන්ම පැවිද්ද සිද්ධ වෙලා අවසానයි. හරිද? පැවිද්ද සහ උපසම්පදාව ඒකෙන් පිහිටලා අවසానයි. සික්ඛාපදානි පන කේවලං සික්ඛා පරිපූර්ණත්හං ඥානිතබ්බානි. එවලේ ශික්ෂාපද කියවන්නේ ඇයි? ඔව් ඒක හරියට ඒ ශික්ෂා පරිපූර්ණත්වය එයාට හේතු ගැනීම පිණිස එවලේ ශික්ෂා සමාදන් කරවීමකුත් අපි සිද්ධ කරනවා. නේද? තස්මා එබැවින් තානි පාලියං ආගතනයන උග්ගහේතුන් අසක්කොන්තස්ස. එනිසා ඒවා කීවේ ඒ දස ශික්ෂාපද පාලියං ආගතනයන උග්ගහේතුන් පෙළේ එන විදිහටම ඉගෙන ගන්නට අපොහොසත් වන්නා වූ නොහැකි වන්නා වූ යම් කෙනෙකු වෙනවද අන්න ඒ කෙනාට කියනවා යාය කායති භාෂාය. ඉතින් කුමක් හෝ කමක් නැහැ ඒ භාෂාවකින් අත්ථ වශයෙන් අපි ආචික්කිතුක් මට්ටති. අර්ථ වශයෙන්ුත් කියන්ට වටිනවා කියලා. නේද? ඒ කියන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක කෙනෙකුට ඒ විදිහටම ඉගෙන ගන්නට අපහසු නම් යාය කායති භාෂාය. කුමන හෝ භාෂාවකින් මම සිංහල නම් සිංහල භාෂාවෙන් හරි කමක් නැහැ. ඒක ප්‍රකාශ කරන්නට වටිනවා කියලා. යාවපන අත්තනා සික්ඛිතබ්බ සික්ඛාපදානි න ජානාති. හැබැයි කියනවා යම් තාක් තමා විසින් හික්මිය යුතුවනේ ශික්ෂාපදයන් අර අලුත පැවිදි වුණ භික්ෂුන් වහන්සේ දන්නේ නැතිද? සංඝාටි පත්ත චීවර ධාරණඨාන නිසජ්ජාදීසු පාන භෝජනාදී විදිම්හිච න කුසලෝ හෝති. නේද? සංඝාටි ධාරණ මේ චීවර දැරීම, පත්ත ධාරණ, පාත්‍ර දැරීම ආයත් කියනවා චීවර ධාරණ කියලා. සංඝාටි කියන එකෙන් එහෙනම් අපි මුලින් ගන්න ඕනේ දෙපට චීවර නේද? පත්ත, පාත්‍ර, චීවර ධාරණ මේ චීවර දැරීම. ඊළඟට ඨාන නිසජ්ජ ආදීසු යම් යම් තැනදී ඒ තැනකට ගිහිල්ලා හිටගෙන ඉන්නේ කොහොමද? නේද? නිසජ්ජ
තැනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ කොහොමද? අන්න ඒ ආදීෙහි ඕ වේවා. පාන භෝජන ආදී විදිම්හිච. යම් දෙයක් බොනවා නම් එහෙම නේද? ඊළඟට භෝජන අනුභව කරනවා නම් එහෙම. මෙන්න මේ ආදීෙහි ඒ වගේ තැන්වලදී නේද? දැන් හිතන්නකෝ අර මේ කිරිපැණි ගෙනල්ලා දෙනවා කියලා. කෝප් එකට දාලා කිරිපැණි ගෙනත් දෙනවා. ඕක හැන්දෙන් වළඳනවා. දැන් මුල් ටික නම් සද්දයක් නැතුව ගන්න පුළුවන්. අන්තිම හරියට යද්දී ඒක නිකන් අර යකඩ කම්මලේ යකඩ තල්නා වගේ ටාන් ගාලා එහෙටයි මෙහෙට. ඉතින් පිරිසක් අතරට ගිහිල්ලා නිකන් කිරිපැණි නොලැබෙන දෙයක් වේ. නේද? ඉතින් අන්තිමට ටිකක් ඉතුරු වුණාට කමන්නේ නැහැ. ඒ සද්දෙද්දී ඒක නතර කරන්න ඕනේ. නේද? එහෙම නැත්නම් සද්දේ නොනැගෙන විදිහට එක තැනකට එකාසු කරලා හරි එහෙම වළඳනවා නම් එහෙමයි. ඒකයි කියන්නේ අර මොකද භික්ෂුන් වහන්සේ නමක් වුණාම කකුණ සම්භාවනීයයි. ඒ ගරුත්වය අපි තියන්න ඕන. ඒකයි කියන්නේ තවමත් ඒ ක්‍රම ටික හුරු නැත්තම් න කුසලෝ හෝති. තවමත් මේ භික්ෂුවට ඒක තුල දක්ෂයෙක් නෙවෙයි. තාව ඒතාක් භෝජනශාලංවා සලාක භාජනට්ඨානංවා අර පොදුවේ දන් වළඳන තැනකට හෝ වේවා සලාක බෙදෙන එබඳු තැනකට හෝ වේවා අඤ්ඤංවා තතහරූපට්ඨානං න පේසේ තබ්බෝ එබඳු යම් අන්‍ය තැනක් ඒ කියන්නේ අර ඝන සංගනිකාවක් මේ පිරිස එක්කාසු වෙන තැනක් තියනවාද ගිහි පැවිදි ඒ තැන් වලට යවන්න එපා කියලායි මේ කියන්නේ නේද අලුත පැවිදුණු භික්ෂුව මොකද හරියට චීවරේ පොරවන්න දන්නේ නැහැ සිවුර හොඳට පරිමණ්ඩලය කරලා පොරවනවා ඉස්සරහින් හරියට රවුම වගේ තියෙනවා පිටිපස්සේ ඔව් පිටිපස්සෙන් අඳින තමයි ගොඩක් අරට තියෙන්නේ චීවරේ ඕක සෑහෙන උඩට ඇවිල්ලා ඉතින් පැවිදි මුල් කාලේ ඒවත් වෙනවා ඒක නිසා පැවිදි වුණ ගමන්ම ගමන් යන්නටවත් ඒ වගේ පිරිස අතරට යවන්නටවත් ඒක හොඳ නැහැ කියලා තමයි මේ කියන්නේ න පේසේ තබ්බෝ සන්තිකාවචාරෝ යේව සන්තිකාවචරෝ යේව කාතබ්බෝ. ඉතින් මේ උපාධ්‍යයන් වහන්සේට කියනවා අර අලුත පැවිදුණු හිමිනම සන්තිකාවචරෝ. ඒ කියන්නේ මොකද? සන්තිකේ අවචරති. තමාගේ සමීපයේහි හැසිරෙන්නෙකු වකට පත් කරගන්නට කියලා. ඒ සමීපයේ හැසිරෙන්නෙක් වකට පත් කරන්න කියලා කියන්නේ. අර තියෙන අඩුපාඩු පෙන්නලා දෙමින් එයාට මෙහෙම හැදෙන්න මෙහෙම චීවර පරවන්ට මෙහෙමයි ඇවිදින්න ඕනේ මෙහෙමයි දානේ වළඳද්දී මෙහෙමයි පෑන් එකක් වළඳද්දී නේද අන්නේ නිවුණු ගති ඇති කරගන්න මොකද මෙතෙක් සමහර විට අර ගිහි ස්වභාවයන්නේ තියෙන්නේ චීවරේ දරාගත්තා කියලා මේ වටින් පොරවන ඇඳුමනේ වෙනස් වෙන්නේ ඇතුළේ තියෙන ආකල්ප එක්වරම වෙනස් වෙනවද එහෙම වෙනස් වෙන්නේ නැහැ ඒකයි නමුත් ඉතින් භික්ෂුවක් වුණාම ඒවා වෙනස් කරගන්නටත් දැනගන්න ඕන නේද බාල දාරකෝවිය පටිජග්ගිතබ්බෝ හරියට පුංචි දරුවෙකු වගේ මෙයා රැක බලා ගන්න ඕනේ. සබ්බ මස්ස කප්පියන් ආචික්කිතබ්බ. තාම දන්නේ නැහැනේ. ඒක නිසා මෙයාට අර ශික්ෂාපදයන්ගේ නොකියවුණු කැප අකපදේ තව බොහොමයක් තියෙනවා. නේද? කැප අකපදේ බොහොමයක් තව තියෙනවා. අන්න ඒ දේ මෙයාට කියන්නේ කාටද? මේ අලුත පැවිදි වුණු හිමිනමට කියලා දෙන්න ඕන. නේද? මෙන්න මෙව්වා කැපයි. මෙව්වා පරාමාසරණය කරන්න අල්ලන්න පුළුවන් හොඳයි මෙව්වා ආමාසනය කරන්න අකපයි නේද මෙව්වා හොඳ නැහැ අන්න ඒ විදිහට කියලා දෙන්න ඕන එකයි කියන්නේ නිවාසන පාරුපනාදීසු ආභි සමාචාරිකේසු විනේතබ්බෝ ඒ වගේම සිවුරු හැඳීම් සිවුරු පෙරවීම මේ ආදීෙහි ඊළඟට ආභි සමාචාරික වත්පිළිවෙත් සිදු කරන්න තියෙනවා නේද අපිට දැන් මේ කතා කරගෙන යන ඉස්සරහට මුණ ගැසෙන ඒ වත්පිළිවෙත් ආදිය සුදුසුවත් මෙන්න මේවාහි හික්මවන්ට ඕන. තේනාපි අනුජානාමි භික්කවේ දසහංගේ සමන්නාගතං සාමනේරුං නාසේතු. මහණෙනි අංග 10කින් කරුණු 10කින් සමන්නාගත වන මේ සාමනේරය, ඒ කියන්නේ නොහික්මුණු සාමනේරයා නසල දමන්ට භාගතුන් වහන්සේ අනුදැන වදාරනවා. ඒ නිසා ඒවං පරතෝ බුත්තානි දස නාසනංගානි ආරකා පරිවජ්ජෙත්වා. තේන අපි ඔහු විසින්ද මේ කියන්නේ අපිට ඉස්සරහදී මුණ ගැසෙන ওই කාරණා 10 දසනාසනංගානි ආරකා පරිවජ්ජත්වා දුරින්ම දුරු කරලා දාලා වලක්වලා දාලා ආභි සමාචාරිකං පරිපූර්ණතේන මේ ආභි සමාචාරික වත්පිළිවෙත් එක මොනවාද තමන්ගේ මේ ගුණ ධර්ම ටිකක් මනුෂ්‍ය ධර්ම ටිකක් මෙන්න මේවා සිදු කරන්නා විසින් දසවිධේ සීලේ සාදුකං සික්කිතබ්බං ඉති මේ දසවිධ කියන සීලයන් තුල මනාකොට හික්මිය යුතු වනවා. එහෙනම් ওই විදිහට ශික්ෂාපද සම්බන්ධව නැත්නම් සරණගමනය ශික්ෂාපද සම්බන්ධව සරණගමනය සහ ශික්ෂාපද. හරිද? ඒවා සම්බන්ධව ওই විදිහට තියෙනවා. මේ ටීකාවක විමුක්ති විනෝදිනී ටීකාව මේක කියවෙන්නේ
ආවි සමාචාරිකේසු විනේතබ්බෝ ඉති ඉමිනා මෙන්න මේ කියපු පාඩයෙන් සේකියා වත්තක්ඛන්දක වත්තේසු මේ කියපු මෙව ටික විතරද? අර කියන සේකියා ශික්ෂාපද 75 ඒක සාමණේරයෙකු දැනගත යුතුයි. ඒ 75ම සාමණේරයෙකුට අදාළ වෙනවා නේද? ඒවා හික්මෙන්න ඕන. ඊළඟට කන්දක වත්තේසු අර කියන තුදුස් කන්දකවත් නේද? ආගන්තුකවත්, නිවාසිකවත් ඒවා මනාවකට දැනගෙන ඒව තුළ යෙදෙන්න ඕන. අඤ්ඤේසුච අන්‍ය වූද සුක්ඛ විසට්ටි ආදී ලෝකවජ්ජ සික්ඛාපදේසු සාමණේරයෙහි වත්තිතබ්බා. ඇත්තයි සාමණේරයාට සංඝාදිශේෂ තියෙනවද? නැහැ. හැබැයි නැහැ කියලා එයා සුක්ඛ විසට්ටි ආපත්‍යයකටපත් වුණොත් එහෙම එයාට ආපත්‍යක් නැහැ. හැබැයි කියනවා තත්ත අවත්තමානෝ අලජ්ජි. ඊතුල ඉක්මෙන්නේ නැතිවෙන අලජ්ජි සාමණේරයා දණ්ඩකම්මා රහෝ හෝති. එයාට සුදුසු දඬුවම් පමුණවන්න ඕන. ඒක නිසා අර ලෝකවද්ද ශික්ෂාපද හොඳට මතක තියාගන්න. ප්‍රඥප්තිවද්ද නෙමෙයි ලෝකවද්ද ශික්ෂාපද මේ ආපත්‍ය වෙන්නේ නැහැ, පතිතිය වෙන්නේ නැහැ, සංඝාදිශේෂය වෙන්නේ නැහැ. එහෙම කියලා සාමණේර හිමිනමට අතහරින්න පුළුවන්. බෑ. ඒවා අනිවාර්යෙන් ලෝකවද්ද ශික්ෂාපදයන් තුන සාමණේර නම හික්මෙන්න ඕන. හික්මුන් නැත්තම් දඬුවම් පමුණවන්න ඕන. ඒක මතක තියාගන්න හොඳට.